right හරි බලා ගන්න. අපි එන net salary එක හදන්නේ කොහොමද කියලා බලමු. අන්තිමට නතර කරපු තැන ඉඳලා net salary එක හදනකොට අපි මුලින්ම කරන්නේ සමානයි. අපි උපයගත්ත වැටුප තියෙනවානේ. gross salary එක. gross salary එක හැදුන හැටි මම පුතාලට කලින් කිව්වා. basic salary එකයි allowance එකයි advance එකයි එකතු වුණාම තමයි මේ gross salary එක හැදිලා තියෙන්නේ. එතකොට මම කරන්නේ සමානයි gross salary එකේ තියෙන අගය අඩු කරනවා EPF එකෙන්. මොකද EPF එක කියන්නේ අපේ වැටුපෙන් කැපෙන කොටසක් නේද? එතකොට අපේ අතට හම්බෙන ගාන මාසිකව අපේ අතට හම්බෙන වැටුප පෙන්නනවා. එතකොට මෙයා 26000ක් හම්බ කරාට EPF එක පඩියෙන් කැපිලා ගියාම මෙයාට හම්බෙලා තිනවා 24520ක්. එතකොට ඕකම තමයි අනිත් අයටත් තියෙන නිසා ෆ්‍රීලෑන්ඩර්ලගෙන් පහළට අදින්න පුළුවන්. දැන් එතකොට මේ උඩ තියෙන වගුව ඔයාලට කම්ප්ලීට් කරගන්න ඔය ටික තිබ්බම ප්‍රමාණවත්. හරිද? රයිට්. දැන් අපි එනම් බලමු මේ පහතින් තියෙන ප්‍රශ්න ටික හදන්නේ කොහොමද කියලා. ඔයාලගේ පේපර් එකේ තියෙනවා C. තුන්වෙනි ප්‍රශ්නේ C කියන කොටස තුන්වෙනි ප්‍රශ්නේ C කොටසේ තියෙනවා calculate mean max average and number of the employee using the appropriate function. හරි. මෙයා කියනවා මේ ෂීට් එකේ තියෙන උපරිම අගය අවම අගය ඇවරේජ් එක සහ සේවකයෝ කීයක් වැඩ කරනවද කියලා හොයන්න කියලා. එතකොට මෙයා කියලා තියෙනවානේ පේපර් එකේ යටින් පුතා maximum B salary කියලා. basic salary එකේ උපරිම අහන්න. එතකොට basic salary එක තියෙන්නේ මේකේ. ඔයාලට මම නිකන් මැනුවලි බැලුවොත් බලා ගන්න පුළුවන් උපරිම වැටුපක් අරන් තියෙන මේ අයගෙන් මේ ෆ්‍රාන්සි සිල්වා කියන කෙනා තමයි 18600ක් අරන් තියෙන්නේ නේද? ඒක මෙතනට ගන්න ඕන. එහෙනම් කොහොමද මොකද්ද ෆන්ක්ෂන් එක ඔයාලා දන්නවා සමානයි max කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. සමානයි max වරහණක් කරලා basic salary එකේ පළවෙනි කෙනාගේ ඉඳලා අන්තිම කෙනා වෙනකම් මෙහෙම range එකම තෝරනවා. cell range එකම තෝරලා වරහන් වහලා enter කරනවා. ඔයාලට පේනවා 18600 තමයි basic salary එකේ උපරිම අගය. ඊපස්සේ යටින් අහලා තියෙනවා minimum basic salary. දැන් පුතාලට තේරෙනවා එතකොට සමානයි අඩුම අගය හොයනවා නම් ඔයාලා දන්නවා ෆන්ක්ෂන් එකක් තියෙනවා min. මේ ඔයාලගේ නෝට් පොත්වලෙම ලියාගෙන තියෙනවා. වරහණක් කැරියා basic salary cell range එක තෝරනවා. වරහන් වහලා enter කරනවා. 12500 තමයි අඩුම වැටුප. හරි. ඊට පස්සේ මෙයා අහනවා number of employees. සේවකයෝ කී දෙනෙක් ඔයාගේ ආයතනයේ වැඩ කරනවද? එතකොට ඔයාලට පුළුවන් මෙතන තියෙන ඉලක්කම් නෙමෙයි. අකුරු වලින් තමයි නම් ටයිප් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ characters වලින් අකුරු වලින් හරි නම් තියෙනවා නම් ඒකට ෆන්ක්ෂන් එකක් තියෙනවා count a කියලා. සාමාන්‍යයෙන් ඉලක්කම් වලින් තියෙන ඒවා අපි count කරනවා නම් අපි ඒකට count කියන ෆන්ක්ෂන් එක ගන්නවා. හැබැයි ටෙක්ස්ට් වලින් තියෙනවා නම් අපි ඒකට count a කියන එක තමයි ගන්න ඕනේ. මම මෙතන ටයිප් කරනවා සමානයි count a. count a කියන ෆන්ක්ෂන් එක අරගෙන මේ නම් ටික සිලෙක්ට් කරලා වරහන් වහලා enter කරනවා. ඒතර සේවකයෝ 10 දෙනෙක් වැඩ කරනවා. හරි. right. ඔන්න ඔය විදිහට ඒ වගුව ඔයාලට fill කරන් යන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු net salary එක හොයාවුවා D වලින්. ඒකත් හරි. හතරවෙනි එකේ කියනවා change the format cell numeric numeric field of two decimal place and RS. මේකේ කියලා තියෙනවා පුතා දශම ස්ථාන දෙකකට සහ RS කියන සිම්බල් එක දාන්න කියලා. දැන් හිතන්නකෝ මේකේ මොකක් හරි ෆීල්ඩ් එකකට ඔයාලට RS දාන්න බැරි වුණා කියලා. මම මේ වගුවෙන් පහළට ගන්නම්. මෙතන තියෙනවා අගයක් රුපියල් 550. 550 වෙන්න ඕන රුපියල් වලින්. ඒතර ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේ විදිහට RS සෙට් කරන්න ඕන වුණොත් ඒ අදාළ ෆීල්ඩ් එක ක්ලික් කරනවා. දැන් හිතන්න මට මේ තියෙන මුදල් රුපියල් 100. රුපියල් 1500. මේක රුපියල් වලින් පෙන්වන්න ඕනොත් ඔයාලට පුළුවන් ඒ අදාළ සෙල් රේන්ජ් එක තෝරලා මෙතනින් බලන්න RS සිම්බල් එක තියෙනවද කියලා. RS සිම්බල් එක තියෙනවා නම් මෙතනින් උඩින්ම ඇඩ් කරන්න පුළුවන්. එහෙම තිබුණ නැත්නම් ඔයාලට යන්න පුළුවන් more accounting formulas වලට ගිහිල්ලා මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. එතකොට
more accounting formulas කියම් පුතාලට දැන් ඩිස්ප්ලේ වෙනවා වගේ මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. මේකෙන් සිම්බල් එක RS කියන එක මේ ඊතලේ ක්ලික් කරලා ඔයාලට හොයාගන්න පුළුවන්. හරි. මෙතනින් ඔන්න මම RS කියන එක තෝරලා ඕකේ කරනවා. ඔයාලට වෙනවා දශම ස්ථාන අඩු වැඩි කරන්න කිව්වොත් මෙතනින් බටන් එකක් තියෙනවා. increase decimal එකෙන් දශම ස්ථාන එකතු කරන්න පුළුවන්. decrease decimal එකෙන් දශම ස්ථාන අඩු කරන්න පුළුවන්. මෙයා පේපර් එකේ කියලා තියෙනවා දශම ස්ථාන දෙකකට තියන්න කියලා. ඒකට ඔයාලට වෙනම ලකුණු තුනක් හම්බ වෙනවා. හරි? right. ඊට පස්සේ ඔන්න දැන් තමයි ඔයාලට වැදගත් වෙන කොටසක් තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්نين කියලා තියෙනවා using advanced filter the employee name and basic salary 1500. right. මෙයා කියලා තියෙනවා advanced filter කරන්නලු. හරි? මේ ඉන්න සේවකයන්ගේ basic salary එක 15000ට වඩා වැඩියයි. right. එහෙනම් බලා ගන්න මේ සේවකයන්ගේ 15000ට වඩා වැටුප් ගත්ත අය කවුද ඉන්නේ කියලා ඔයාලට ඇඩ්වාන්ස් ෆිල්ටර් කරන්න තියෙනවා කියනවා. මේක අනිවාර්යෙන් ඔයාලගේ එක්සෑම් එකට එනවා 100%ක් ෂුවර්. හරි? එහෙනම් බලා ගන්න ඇඩ්වාන්ස් ෆිල්ටර් කරන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕන පුතා බේසික් සැලරි කියන්නේ 15000ට වඩා වැඩි අය හොයන්න කියන්නේ. මේ බේසික් සැලරි කියන මේ නම තියෙනවානේ. මේ බේසික් සැලරි කියන නම ඔයාලට පේනවා මේ බේසික් සැලරි කියලා නමක් තියෙනවා. මේ නම කොපි කරන්න Ctrl C. ඊට පස්සේ කොහේ හරි ෂීට් එකේ ඉඳ තියෙන තැනක පේස්ට් කරන්න. ඔන්න දැන් මම මේ බේසික් සැලරි කියන එක මෙතනට පේස්ට් කරා. ඊට පස්සේ ඒ නමට යටින් ටයිප් කරගන්න මුලින්ම ටයිප් කරගන්න ඕන විශාල සලකුණ. අර කීබෝඩ් එකේ තියෙන greater than less than කියලා. මේකෙන් විශාල සලකුණ දාන්න මේ පැත්තට. විශාලයි 15000. ඔන්නම ටයිප් කරා. බේසික් සැලරි කියන එක අනිවාර්යෙන් කොපි කරලා මෙතනට ගන්න ඕන. 15000 කියන එක ඔයාලට මැනුවලි ටයිප් කරන්න පුළුවන්. හරි. දැන් ඔයාලට පේනවා බේසික් සැලරි එක 15000ට වඩා වැඩි කියන එක පෙන්වන්න චුටි කොටුවක මම ටයිප් කරගත්තා. දැන් ඊට පස්සේ අපිට ඇඩ්වාන්ස් ෆිල්ටර් කරන්න පුළුවන්. හරි. දැන් ඇඩ්වාන්ස් ෆිල්ටර් කරන්න යන පාත් එක බලා ගන්න මේක හදාගෙන ඉවරයි නම් ඔයාලා යනවා data tab එකට. data tab එකේ බටන් එකක් තියෙනවා ඇඩ්වාන්ස් කියලා. ඇඩ්වාන්ස් වලට යන්න. ඇඩ්වාන්ස් වලට ගියාම මෙයා අහනවා filter the list in place. ඔයාගේ සම්පූර්ණ වගුව පෙන්වන්න කියන. ඒතර ඔයාලට පුළුවන් පුතා මේකේ මේ ඉස්සරහින් තියෙන රතු පාට ඊතලේ ක්ලික් කරලා සම්පූර්ණ වගුව මෙහෙම සිලෙක්ට් කරාම ඔයාලට වෙනවා මේ සම්පූර්ණ වගුවෙම වටේම ලයිට් එකක් වගේ යනවා. සිලෙක්ෂන් එකක් යන්නේ. හරිද? සම්පූර්ණ ෂීට් එකේ අපි හදාගත්ත වගුවම සිලෙක්ෂන් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ රතු පාට ඊතලේ ක්ලික් කරාම ඒක ෆිල් වෙනවා. ඊට පස්සේ මේ අහනවා criteria range. criteria එක මොකක්ද කියලා අහනවා. මට තෝරන්න ඕන බේසික් සැලරි එක 15000ට වඩා වැඩියයි. එතකොට මේ බේසික් සැලරි කියන නමයි 15000යි කියන එකේ මෙන්න මේක වටේ සිලෙක්ෂන් එක කියන විදිහට මේ දෙක සිලෙක්ට් කර. ඊට පස්සේ මේ ඊතලේ ක්ලික් කර. ඊට පස්සේ මේ දෙකම ෆිල් වුණා. ඊට පස්සේ මේකේ copy to කියන තැන බටන් එක නිකන් disable වෙලා තියෙනවා. ඒක on කරගන්න පුළුවන් copy to another location කියන ටික් එක දාලා එතකොට මෙන්න මේ රතු පාට ඊතලේ on වෙනවා. දැන් මේක ක්ලික් කරා. ක්ලික් කරලා පුතාලට පුළුවන් දැන් උඩ වගුව ගිහින් තියෙනවානේ B කොලම් එකේ ඉඳලා J කොලම් එක දක්වා බලලා යටිනු B කොලම් එකේ ඉඳලා J කොලම් එක දක්වා පළල එන විදිහට ගන්න. පහලටත් ටිකක් වැඩිපුරත් එක්ක සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා මේ රතු පාට ඊතලේ ආයෙ ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා මේ කොටු තුනම ෆිල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පුතාලට පුළුවන් මේක ඕකේ කරෝ. 15000ට වඩා වැඩිපුර වැටුප් ගත්ත අය උඩ වගුවෙන් ෆිල්ටර් කරලා අරගෙන තියෙනවා. බලන්න දැන් උඩ වගුවේ ඉන්නවනේ දෙවෙනියට 12500 ගත්ත දයාල්විස් කියලා කෙනෙක්. එයා පහළ වගුවට ගියාම නෑ. පැහැදිලිද? හේතුව තමයි මෙතන අපි අරන් තියෙන්නේ 15000ට වඩා වැඩිපුර වැටුප් ගත්ත අය කියලා ඒකනේ. තේරුණාද? පුතාලා තේරුණාද? තීක්ෂණ එනවා පුතා? ඔව් සර් තේරුණාද ඒක ඇඩ්වාන්ස් ෆිල්ටර් කරගත්ත විදිහ? ඔව් සර්. රයිට්. ඊට පස්සේ අන්තිමට මේ පේපර් එකකින් තියෙනවා ෆයි chart එකක් ඩිසයින් කරන්න කියලා. ෆයි chart එකට ගන්න කියන්නේ
draw 3D pie chart show the all employees and net salary and name. net salary එකයි name එකයි ගන්න කියනවා සේවකයෝන්ගේ. එතකොට all ඔක්කොගෙමනේ ගන්න කියන්නේ. එතකොට එහෙනම් උඩ වගුවෙන් තමයි අපිට pie chart එක ගන්න වෙන්නේ. සේවකයන්ගේ නම් ටික ගන්න. හරි. සේවකයන්ගේ නම් employee number එක ගන්නත් පුළුවන්. employee number එකයි net salary show name and net salary. ඊට පස්සේ net salary ටික keyboard එකේ control එකත් එක්ක select කරන්න. ඊට පස්සේ insert tab එකේ pie chart එකක් ගන්න. pie chart එකෙන් ඔයාලට කැමති එකක් තෝරලා තියන්න පුළුවන්. ඔයාලට වෙනවා මේ වගේ pie chart එකක් design කරලා තියෙනවා. ඒක ඔයාලට වෙනම sheet එකකට දාන්න කිව්වොත් මේ click කරලා home tab එකේ මෙතනින් cut කරන්න පුළුවන්. ඊළඟ sheet එකේ යටට ගිහිල්ලා මෙතනින් paste කරන්න පුළුවන්. size එකක් දෙන්න පුළුවන් මේකට. sheet එකේ නම වෙනස් කරන්න කිව්වොත් sheet එකේ නම උඩ right click කරලා මේක rename කරන්න පුළුවන්. මේකට ඔන්න chart sheet කියලා නම දෙන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට ඕ වගේ දෙයක් කරන්න කිව්වොත් හදාගන්න පුළුවන්. හරි. right. ඒ වගේම තමයි ළමයි ඔයාලට මේ ඉන්න ඔරිජිනල් sheet එකේ ඉඳලා එහා පැත්තේ chart එකේ තියෙන sheet එකට යන්න බටන් එකක් දෙන්න කිව්වොත්. හරි. ඒතර ඔයාලට type කරගන්න පුළුවන් ඕන නම් hyperlink එකක් හදාගන්න පුළුවන් මේ විදිහට. go chart sheet. දැන් හිතන්නකෝ මේ go chart sheet කියන වචනේ click කරාම chart එකේ තියෙන පිටුවට යනවා. හරිද? right. ඒතර ඒක hyperlink කරන්න පුතා මෙන්න මේ විදිහටමයි. මේ click කරා insert tab එකට ගියා. මෙතනින් ඔයාලට තෝරගන්න පුළුවන් hyperlink කියලා බටන් එකක් තියෙනවා. ඒ hyperlink වල මෙයා අහනවා මේ document එකේමද hyperlink එක කරන්න කියලා. මේ place in this document මේක click කරා. එතකොට මෙයා අහනවා sheet 1 එකටද hyperlink වෙන්න ඕන දෙවෙනි එකටද තුන්වෙනි එකටද කියලා. අපි දැන් නම් කරගත්තනේ chart එකේ තියෙන chart sheet කියලා. ඒක තෝරලා okay කරොත් පුතාලට හරි ලේසියෙන් මේක ඉන්න ගමන් paper එකේ තිබුණොත් එimhe chart sheet එකට යන්න hyperlink කරන්න කියලා. මේක click කරපු ගමන් sheet එකේ තියෙන එකට යනවා. හරි. අන්න වගේ සරල දේවල් වලින් ඔයාලගේ paper එක design වෙන්න පුළුවන්. හරි. ඒව චුට්ටක් මතක තියාගන්න. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද?